සහෝදරයොත් එක්ක තරහමනාපකම් තියෙනවනේ නේ. අම්මා තාත්තා එක්ක මනාපකම් තියෙනවනේ. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. පුළුවන්. ඕන තරම් දරුවෝ හදන්න පුළුවන්. සහෝදරයෝ හදන්න පුළුවන් කී පාරද? එක පාරයි. අම්මා තාත්තා හම්බෙන්නේ කී පාරද? එක පාරයි. එක පාර. එයි අර මුළු සංසාරෙම එක පාරක් හම්බෙන උදවියත් එක්ක ඉස්සරලම තරහ වෙන්නේ. සමහරట్లాට කියන්නේ මල ගෙදරටවත් එන්නේ නැහැ කියන තරමට තරහ වෙන්නේ. තරහ වෙන්නේ. මොකටද වෛර බඳින්නේ? එක වැටට තරහ වෙන්නේ, ඉඩමට තරහ වෙන්නේ. ඕකට වෙන කිසිම දෙයකට නෙමෙයි. දෙබලවලට. බුදල් වලට. අර කියනවනේ. හැබැයි ඇති වෙන්න ඕනේ අම්මා තාත්තා සහෝදරයෝ වගේ කල්යාණ මිත්‍රයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. බොහොම නිතර කියන ගාථා මෙන්න සතං සම යාව නිබ්බාන පත්තිය. කල්යාණ මිත්‍රත්වයේ තියෙන හරි වැදගත් කල්යාණ මිත්‍රත්වය, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් ඉන්න ඕනේ අම්මයි තාත්තයි සහෝදරයෝ වගේ. ඒ කට්ටිය කවදාවත් කැමති නෑ අපිට වරදිනවට.